හලෝ ළමයි අපි ආහාර ජීවන පද්ධතිය කතා කරමු මේ ඔයගලන්ට මම ආහාර ජීවන පද්ධතිය ඉස්සෙල්ලාම කියලා දෙන්නම් ආහාර ජීවන පද්ධතිය අඳින හැටි. හරි? ආහාර ජීවන පද්ධතිය ඇඳගෙන තියාගත්තොත් ඔයගලන්ට මේක පාඩම් කරන්න ලේසියි. හරි? හරි. මුලින්ම අපි මිනිස් රූපයක් ඇඳ ගන්න ඕන ළමයි. හරිද? අපි මිනිස් රූපයක් ඇඳ ගන්න ඕන. මම අඳින්නම් මෙතන මිනිස් රූපයක්. ඔයගොල්ලෝ බලන්න මේ ස්ක්‍රීන් එකේ පේන මම අඳින එක. මේ එතකොට මේ මිනිස් රූපයක් ඇඳගෙන ඊට පස්සේ අපි කොහොමද මොන පිළිවෙලටද මේක කරන්න කියලා මතක තියාගන්න ඕනේ. නැත්නම් පුතේ මේක මේ ඕගලන්ට කරගන්න බෑ. හරි? පිළිවෙල නැති වුණොත් කරගන්න බෑ. ඒක නිසා මම මේ කියන පිළිවෙලට හොඳට අහගන්න. ඕගලන්ට විනාඩි 10ක් විනාඩි 20ක් යයි ආහාර ජීවන පද්ධතිය සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරන්න. හරි? හරි. ඕගොල්ලෝ මුලින්ම මිනිස් රූපයක් අඳින්න. ලස්සනට අඳින්න ඕනේ ළමයි. මේක ස්කෙච් එකක් විදිහට අඳින්නේ. හරි? ඔහොම ඇඟ ඇඳ ගන්න. හරි? ඊට පස්සේ ඔන්නෝම ඇඟ ඉවර කරගන්න. හරි? ඊට පස්සේ අපි මාක් කරන්න ඕනේ පුතේ මේකේ තල්ල. හරි? ගොඩක් ළමයින්ට ආහාර ජීවන පද්ධතිය අඳිනකොට මෙන්න මේක ඇඳගත්තේ නැත්නම් මෙන්න මේ තල්ල ඇඳගත්තේ නැත්නම් මේක කරගන්න බෑ. ඔන්නෝම තල්ල ලකුණු කරගන්න මේ නිල් පාටින් මම දාන්නේ තල්ල. හරි? ඊට පස්සේ ආයි නහය උඩින් ඉඳන් හරි මෙන්න මෙහෙම නහය උඩින් ඉඳන් ඔන්න ඔහොම ඇඳගෙන ඉන්න පල්ලෙහාට. ඒක පල්ලෙහාටම ඇඳගෙන ඉන්න ඊර. හරි? ඊට පස්සේ මේ කට යටින් ආයි එකක් පටන් අරගෙන ඔන්න ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනින් වෙන පාරක්. මේ තියෙන ශ්වාස නාලයේ පැත්තට යන පාර. මෙන්න මෙතන තියෙන අභිජීවිකාව කියලා මස් කෑල්ල. හරි? ඊට පස්සේ මෙන්න මේ නාලය ඔහොම පල්ලෙහාට අරන් ඉන්න. මේක අරන් ඉන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ මේ උරස් කුහරේ ඉවර වෙන තැනට එනකම්. දැන් මම මේ කඩිරි වලින් ගැහුවේ උරස් කුහරේ. හරිද? එතන මේ උරස් කුහරය ඉවර වෙන තැනට වෙනකම් මේ අන්නශෝධය පල්ලෙහාට අරන් එන්න ඕනේ. හරි? ඊට පස්සේ එතනින් ආමාශය පටන් ගන්න ඕන ඔන්නෝම දිගැරිච්ච විස්තృత පැසක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මහත් වෙච්ච මල්ලක් වගේ එකක්. එතකොට මෙන්න මෙහෙම ආමාශය ඇඳලා මේ තියෙන ග්‍රහණිය මේ වක්‍රය වගේ තියෙන ග්‍රහණිය. ඔන්න ඔතනට යනකම් ඇඳ ගන්න ඕනේ. හරි? ඔතනට යනකම් ඇඳ ගන්න ලේසි කියලා මම හිතනවා මහා මාරුවන්නේ. හරි? ඊට පස්සේ හරි මේ ඇඟ මෙච්චර දිගට යන්නේ නැහැ. හොඳේ මම මේ රූපේ අඳිනකොට ඉතින් ඔහොම වෙනස් වෙන එක හිතන්න එපා. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ අඳින්න ඕන දැන් මේ කුඩාන්තරයට උඩින් තියනවා පුතේ මහාන්තරය. දැන් සාමාන්‍ය අපි කපලා ගත්තාම කුඩාන්තරේ තියෙන්නේ මහාන්තරයට යටින්. හරි ඒක නිසා අපි දැන් රූපේ අඳිද්දි මුලින්ම අඳින්නේ මහා අන්තරය. දැන් කුඩාන්තරේ අඳින්නේ ග්‍රහණියෙන් නැවැත්තුවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මහා අන්තරය අඳින්න පුතේ. ඔන්න ඔහොම. අපි අර පොඩි කාලේ බලාකුළු අඳින්නේ. අන්න ඒ වගේ. මොකද මේකේ තියෙනවා මේ මලු වගේ තියෙනවා. හරි. ඒතර මල පහවල කොටස් බෙදිලා වගේ තියෙන මේවට හිටලා වේලිලා. තමයි අර පොඩි කොටස් ඔය සත්තු ජරා කළාම අර එහෙම තියෙන්නේ වෙන කොටස් වගේ ඒ තියෙන මේවා වේලිච්ච. හරි. ඒතර මෙහෙම තමයි මහාන්තරේ තියෙන්නේ. හරි. මේවට වෙනම නම් තියෙනවා. ඒවා උසස් පෙළදී අපිට සාමාන්‍ය පෙළදී ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ දැන් අඳින්න පුතේ මේ කුඩා අන්තරේ. දැන් මේක මේ පිටිපස්සෙන් මේ මහාන්තරේ පිටිපස්සෙන් ඇවිල්ලා ඔන්න දැන් තමයි කුඩා අන්තරේ. කුඩා අන්තරේ ගොඩක් දිගයි. හරි මීටර 5ක් විතර වෙනවා. හරි ඔහොම ඇවිල්ලා මෙන්න මෙහෙම මහාන්තරයට සෙට් වෙන තැන ඔන්නම උණ්ඩක පුචි අඳින්න. හරි. දැන් ඔන්න අපි ආහාර ජීවන පද්ධතියේ ප්‍රධාන කොටස් ටික ඇඳලා ඉවරයි. මීට අමතරව තියෙනවා ග්‍රන්ථි ටිකක්. හරි ග්‍රන්ථි විදියට සෙට් වෙන පුතේ කේට ග්‍රන්ථි සම්බන්ධ වෙනවා මේකට සහ අග්න්‍යාශය සම්බන්ධ වෙනවා අක්මාව සම්බන්ධ වෙනවා. හරි. ওই ටික තමයි ඕගොල්ලන්ගේ O level මට්ටමේදී සම්බන්ධ වෙන ග්‍රන්ථි විදියට තියෙන. තව ග්‍රන්ථි ඕන තරම් තියෙනවා. O level මට්ටමේ සම්බන්ධ වෙන ග්‍රන්ථි තුනයි කේට ග්‍රන්ථි ඊට පස්සේ අග්න්‍යාශික ග්‍රන්ථිය නැත්නම් අග්න්‍යාශය ඊට පස්සේ අක්මාව. හරි. ඒතකොට ඊට ඉස්සෙල්ලා අපි මේ ආහාරය ගමන් කරන පාර. දැන් ආහාරය ගමන් කරන්නේ පුතේ අග්න්‍යාශයට. ආහාරය ගමන් කරන්නේ පිත්තාශයට. හරි. ඒතකොට කේට ග්‍රන්ථි ඇස්සේ යන්නේ ආහාර. එතකොට ආහාර වලට තමයි අර ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන දේවල් වැටෙන්නේ. ඒක නිසා අපි මුලින්ම ආහාරය ගමන් කරන මාර්ගය මතක තියාගමු. ඒතකොට තමයි ජීර්ණ ක්‍රියාවලිය අපිට ලේසියෙන් කියන්න පුළුවන්. එහෙනම් මුලින්ම පුතේ පළවෙනි එක තමයි ආහාර ගමන් කරන්නේ මුලින්ම මුඛයට. හරි පළවෙනි එක මුඛය අංක 1 මුඛය. ඊට පස්සේ යනවා දෙවෙනි එක. හරි අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය එක දෙවෙනි එක. හරි
ඊට පස්සේ තුන්වෙනියට යනවා ආමාශයට. හරි. මම මෙහෙම උඩට දාලා අඳින්නේ මේවැය තියෙන විස්තර ලියන්න පුළුවන් හින්දා. හරි. ඊට පස්සේ යනවා ආමාශයට. හරි. ඒක තමයි 3. හරි. ඊට පස්සේ හතරවෙනි එක ග්‍රහණීය. හතරවෙනි එක ග්‍රහණීය. හරි. ඊට පස්සේ ග්‍රහණීය පහු කරගෙන තමයි කුඩා අන්තරයට යන්නේ. එතකොට පස්වෙනි එක කුඩා අන්ත්‍රය. හරි. 5 කුඩා අන්ත්‍රය. හරිද? කුඩා අන්ත්‍රය. ඊට පස්සේ 6 වෙනි එක මහා අන්ත්‍රය. 6 වෙනි එක මහා අන්ත්‍රය. හරි. මහා අන්ත්‍රය. ඊට පස්සේ ගුද මාර්ගය. හරි. ගුද මාර්ගය 7 වෙනි එක. හරි. ඒතර ඔන්න ආහාරය ගමන් කරන පාරවල් ටික පළවෙනි එක මුඛය, දෙවෙනි එක අන්නශෝතය, තුන්වෙනි එක ආමාශය, හතරවෙනි එක ග්‍රහණීය, පස්වෙනි එක කුඩාන්ත්‍රය, හයවෙනි එක මහාන්ත්‍රය, හත්වෙනි එක ගුදය. පැහැදිලිද? නැත්නම් ගුද මාර්ගය. ඒතර ඔන්න ඔය පාර මතක තියාගන්න. ඊට පස්සේ තමයි අපි මතක තියාගන්නේ මුඛයෙන් මොකද කරන්නේ? හරි. ඊට පස්සේ අන්නශෝතයෙන් මොකද කරන්නේ? ඒ ටික මතක තියාගන්න ඊට පස්සේ. තව මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි අර මම කියපු ග්‍රන්ථි ටික. හරි. මම වෙන පාටකින් ග්‍රන්ථි ටික ලකුණු කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඒ ග්‍රන්ථි පුතේ මේ වෙනම පාඩම් කරන්න. හරි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි වගේ තමයි අපි ඒතර වෙනම පාඩම් කරන්නේ. හරි. මම කොළ පාටින් දාන්නම් ග්‍රන්ථි ටික. ඔන්න බලන්න මුලින්ම මුඛයේ. හරි. මුඛයේ තියෙනවා කේතු ග්‍රන්ථි තැනින් තැන 3ක විතර තියෙනවා. හරිද? අපි නිකන් මේ හරි නිකන් දාමු. හරි. ඔන්න කොළ පාට මං ඇඳලා පළවෙනියෙන්ම කේට ග්‍රන්ථි. හරි. මේ තියෙන කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි. ඊට පස්සේ එනවා පුතේ මේ ආමාශයට යට. මෙන්න මේ අඹ කොළයක් වගේ තියෙන ආමාශයට යට ග්‍රන්ථිය. ඒක තමයි අග්න්‍යාශය කියන්නේ. හරි. අග්න්‍යාශය කියන්නේ අඹ කොළයක් වගේ තියෙන මේ ආමාශයට යටින් තියෙන එක. ඊට පස්සේ දැන් ඊළඟ ග්‍රන්ථිය මෙතන ඇඳලා නැහැ. හරි. දැන් මේ අග්න්‍යාශයක් දැන්නේ නැන්දේ. ඒතර ඊළඟ එක මම වෙන පාටකින් දාන්න නැත්නම් ඔයගලන්ට පැටලෙයි. හරි කහ පාටින් වගේ දාන්න. ඒ තමයි අක්මාව. මේක තමයි මේ ශරීරයේ තියෙන පුතේ විශාලම ග්‍රන්ථිය. හරි. අක්මාව. ඔන්න හොඳයි අක්මාව තියෙන්නේ ආමාශයටත් උඩින්. හරි අක්මාව තියෙන පීකුදු කියලා කන්නේ අක්මාව තමයි. හරි. සත්තුන්ගේ අක්මාව තමයි පීකුදු කියලා කන්නේ. මේකේ තියෙන මේ වැඩේ තමයි මේ අක්මාවේ හැදෙන පිත. හරි. මම දැන් මේ ආයේ මේ කොළ පාටින් පෙන්නනවා. මෙන්න මෙතන තියෙන පිත්තාශය කියලා අක්මාවේ. මෙන්න මේ පිත්තාශයෙන් එන පිත්‍යුෂයයි හරි මම මේ රතු පාටින් දාන ටික බලන්න පුතේ පිත්තාශයෙන් එන පිත්‍යුෂයයි ඒක වෙනම බටයකින් එනවා අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශයුෂයයි දෙකම එකතු වෙලා මෙන්න මේ තනි බටයක් හැදිලා ඒ තනි බටේ වැටෙනවා කොහෙටද ග්‍රහණියට හරි අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශිකයුෂයයි පිත්තාශයෙන් එන පිත්‍යුෂයයි දෙකම එකතු වෙලා ග්‍රහණියට වැටෙනවා හරි එතකොට ග්‍රහණියේ තියෙන ආහාර වලට ඒ යුෂයන් ටික වැටෙනවා. හරි ඔච්චරයි පාඩම් කරන් තියෙන්නේ. එහෙනම් ඔන්න මෙතන අපි පිත්තාශය නම් කරන එකක් නම් කරගමු. හරි මේ කියන්නේ පිත්තාශය. හරි මේ තියෙන අක්මාව. කහ පාටින් තියෙන අක්මාව. හරි ඔන්න ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම කොටස් ටික දැන් ඔන්න කතා කළා. එතකොට ප්‍රධාන මාර්ගය තමයි ආහාර යන මාර්ගය. මුඛය, අන්නශෝතය, ආමාශය, ග්‍රහණීය, කුඩා අන්ත්‍රය මහා අන්තරය මුද මාර්ගය ඒ පියවර 7යි එතන කොටස් 7යි ඊට පස්සේ යනවා ග්‍රන්ථි වලට කේත ග්‍රන්ථි අග්න්‍යාශය සහ අක්මාව තමයි ප්‍රධාන ග්‍රන්ථි ටික. ඒතකොට අක්මාවේ නිපදවන ඒවා පිත්තාශය ගබඩා කරලා අර පිත්‍යුෂයයි අග්න්‍යාශයයි පොදු ප්‍රණාලයකින් ඇවිල්ලා ග්‍රහණියට වැටෙනවා. හරි. ඒතකොට ඔන්න ඔය ටික ඉස්සෙල්ලා මතක තියාගන්න. ඊට පස්සේ අපි වෙන වෙනම කතා කරන පුතේ කොහොමද මුඛයේ සිද්ධ වෙන ජීර්ණය ඊට පස්සේ අන්නශෝතයේ සිද්ධ වෙන ජීර්ණය අන්නශෝතයේ ජීර්ණය සිද්ධ වෙන්නේ නැත්තරම මුඛයේ සිද්ධ වෙන්නේ මොකද්ද අන්නශෝතයේ මොකක්ද සිද්ධ වෙන්නේ ආමාශයේ මොකක්ද සිද්ධ වෙන්නේ ඔය ටික අපි කතා කරමු හරි ඒ ටිකම හදන්නේ හරි ඊට පස්සේ ඔන්න එහෙනම් අපි ඊළඟට කතා කරමු මුඛයේ සිද්ධ වෙන ජීර්ණය ගත්තොත් එහෙම මුඛයේ සිද්ධ වෙන පුතේ ප්‍රධාන ජීර්ණාකාර දෙකක් හරි ප්‍රධාන ජීර්ණාකාර දෙකයි ඒ තමයි භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. හරි. මුඛයේ සිද්ධ වෙනවා භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියලා. ඒතර භෞතික ජීර්ණය සිද්ධ වෙන්නේ දත් සහ දිව මගින්. හරි. දත් සහ දිව මගින් මුලින්ම දත් වලින් ආහාර කැබලි වලට කඩනවා.
දත් වලින් ආහාර කැබලි වලට කඩනවා. දිවෙන් ඒ ආහාර කබලම් කරනවා. ඒතර ආහාර කැබලි වලට කැඩීම හරි හරි තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ. හරි. ඊට පස්සේ රසායනික ජීර්ණය. හරි මේ තියෙන භෞතික ජීර්ණය රසායනික ජීර්ණය ගත්තොත් මුඛයේ සිද්ධ වෙන රසායනික ජීර්ණය ගත්තොත් ඒකෙදි වෙන්නේ කේට ඇමයිලේස් වලින්. හරි. රසායනික ජීර්ණය ගත්තොත් කේට ඇමයිලේස් වලින් පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. හරි. එතකොට පිෂ්ඨය අපි මෙතන ලියන්නේ මෙහෙම පිෂ්ඨය ඊතලයක් මෝල්ටෝස්. ඔයගොල්ලන්ට මතක ඇති ළමයි පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. එතකොට මෝල්ටෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් දෙකක් එකතු වෙලා. එතකොට ඒව ගොඩක් එකතු වෙලා තමයි පිෂ්ඨය හැදෙලා තියෙන්නේ. දැන් මෙතන මේ කරන්නේ අපි ආහාර ජීර්ණයෙන් කරන්නේ මොකද්ද? අර ලොකු සංකීර්ණ කාබනික අණු පොඩි සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කරලා ශරීරයට අවශෝෂණය කරගන්න. හරි මෙතන මේ දැන් කරන්නේ අර පොලිසැකරයිඩ ඉස්සෙල්ලා ඩයිසැකරයිඩ වල කඩනවා. පස්සේ මේවා මොනොසැකරයිඩ වල කඩනවා ඉස්සරහට. හරි. එතකොට ඔන්න පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා මොනවා මගින්ද? කේට ඇමයිලේස් මගින්. හරි. ඇමයිලේස් මගින්. හරි. ඔන්න දැන් ඒක පාඩම් කරගන්න පුළුවන්. මුඛයේ ජීර්ණය කතා කරන්න ලේසි. මොකද්ද මුඛයේ ජීර්ණය කියන්නේ? භෞතික සහ රසායනික ලෙස ජීර්ණාකාර දෙකයි. හරි. භෞතික ජීර්ණය මොකද කරන්නේ? භෞතික ජීර්ණය දත් සහ දිව මගින් ආහාර කැබලි වලට කඩලා කෙලත් එක මිශ්‍ර කරනවා. රසායනික ජීර්ණය මගින් මොකද කරන්නේ? පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා කේට ඇමයිලේස් වලින්. එතකොට මුඛයේ ජීර්ණ ක්‍රියාවලිය ඉවරයි. ඊට පස්සේ අන්න ශෝතේ මොකද වෙන්නේ? හරි අන්න ශෝතේ මොකද වෙන්නේ කියලා බැලුවොත් අන්න ශෝතේදී ක්‍රමාකුංචන චලන කියලා ඒවා ටිකක් සිද්ධ වෙනවා. හරි ක්‍රමාකුංචන චලන ක්‍රමාකුංචන චලන හරි ක්‍රමාකුංචන චලන කියන්නේ පුතේ මේකෙදි සිද්ධ වෙන්නේ මේ මෙන්න මෙහෙම අන්න ශෝතේ තියෙනවා නම් මෙතන කෑම ගුලියක් තියෙනවා නම් මේ කෑම ගුලිය මෙන්න මෙහෙම තද කරනවා. මේවා පේශි තද වෙලා මේ තද කරලා මේ කෑම ගුලිය පල්ලෙහාට තල්ලු කරනවා. හරි ඒක තමයි ක්‍රමාකුංචන චලන කියලා කියන්නේ. හරි ක්‍රමාකුංචන චලන කියන්නේ ඒක. හරි. ඉතින් මේ ක්‍රමාකුංචන චලන වලින් ආහාර ආමාශයට නම් එනවා. හරි. දැන් මුඛේ මෙහෙම මෙව වෙලා කෙලත් එක්ක මිශ්‍ර වෙලා ආහාර ආමාශය දක්වා එනවා. ආමාශයට ආවට පස්සේ හරි මෙතන තියෙන පුතේ හෘදාසන්න වක්‍ර පිදානය කියලා එකක් තියෙනවා. ඒක පව් කරන් තමයි එන්නේ. හරි එතනින් තමයි අර වෑල් එකක් වගේ නවත්තගෙන ඉන්නේ. ඒතර ආමාශයට එනවා. ආමාශයට ආවට පස්සේ අපි ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය වෙන පාටකින් ලියමු. අපි නිල් පාටින් දාමු. ආමාශයේදී මොකද වෙන්නේ? ආමාශයේ දේවල් තුනක් ශ්‍රාව වෙනවා. එක පළවෙනි එක තමයි HCl. හරි පළවෙනි එක තමයි HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දෙවෙනි එක තමයි අක්‍රීය පෙප්සින්. හරි දෙවෙනි එක තමයි අක්‍රීය පෙප්සින්. හරි අක්‍රීය පෙප්සින්. තුන්වෙනි එක තමයි රෙනින්. හරි එතකොට ආමාශයේ දේවල් තුනක් ශ්‍රාව වෙනවා HCl අක්‍රීය පෙප්සින් සහ රෙනින්. හරි HCl වලින් මොකද කරන්නේ? HCl වලින් මේ අක්‍රීය පෙප්සින් සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. හරි සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. HCl වලින් අක්‍රීය පෙප්සින් සක්‍රීය පෙප්සින් වලට පත් කරනවා. මම ආමාශය ටික නිල් පාටින් කොටු කරන්නේ. හරි සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. ඊට පස්සේ මේ සක්‍රීය පෙප්සින් වලින් මොකද කරන්නේ? ප්‍රෝටීන් හරි ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ වලට කඩනවා. හරි පොලිපෙප්ටයිඩ හොඳේ පොලිපෙප්ටයිඩ වලට කඩනවා මොනවද? සක්‍රීය පෙප්සින් වලින්. හරි සක්‍රීය පෙප්සින් වලින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කරනවා. ඔන්න ඒතර ආමාශය කතාවත් හරි. මොකද්ද මුලින්ම සිද්ධ වෙන්නේ? HCl පෙප්සින් රෙනින් කියලා තුනක් ශ්‍රාව වෙනවා. පෙප්සින් ශ්‍රාව වෙලා තියෙන අක්‍රීය විදියට. එතන මේ අක්‍රීය පෙප්සින් සක්‍රිය කරන්න තමයි HCl පාවිච්චි කරන්නේ. සක්‍රීය පෙප්සින් වලින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කඩනවා. හරි. ඒක මහ දෙයන්නේ. ඊට පස්සේ මෙතනදී හැදෙන ආමලසය කියලා එකක්. හරි. සහ මේකෙදි දැනගන්න ඕනේ භෞතික ජීර්ණය සිද්ධ වෙන පුතේ ක්‍රමාකුංචන චලන මගින් ආහාර. මේ ආමාශයේ ක්‍රමාකුංචන චලන මගින් භෞතික ජීර්ණය සිද්ධ වෙනවා. සහ මේ ආමාශයේ ලොකු මල්ලන් නිසා ආහාර తాවකාලිකව කබඩා වෙනවා. හරි ඒතර ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා ග්‍රහණියට. හරි ග්‍රහණියට ආවට පස්සේ ග්‍රහණියේ තියෙන පුතේ මේ දැන් ග්‍රහණියට එන්නේ අග්න්‍යාශික විෂයයි පිත්තාශික විෂයයිනේ. හරි මම ඒක වෙන පිටුවක ලියන්නම් මෙතන ඉඩ නැති හින්දා. හරි අද පල්ලෙහෙන් ලියන්න. හරි එතකොට මේ අපි ගත්තොත් එහෙම මේ ග්‍රහණිය. හරි ග්‍රහණියට එන්නේ පුතේ අග්න්‍යාශික විෂයයි. හරි අග්න්‍යාශයික විෂයයි පිත් විෂයයි.
හරි ওই දෙක තමයි එන්නේ. හරි. හරි. ඒතර අග්න්‍යාශ විෂය මොනවද තියෙන්නේ? අග්න්‍යාශ විෂය තියෙන පුතේ අග්න්‍යාශය ඔයගොල්ලෝ පාඩම් කරන හරි ලේසි මෙන්න මෙහෙම. අග්න්‍යාශයේ සිද්ධ වෙන්නේ මුලින්ම මතක තියාගන්න එයා කරන්නේ කොපි කරන එක කියලා. හරි. එයා මුලින්ම කට කොපි කරනවා. ඊට පස්සේ ආමාශය කොපි කරනවා. ඊට පස්සේ එයා බලනවා කොපි කරලා හරියන්නේ නැහැ කියලා තනියම දෙයක් කරනවා. හරි. ඔන්න ඔක තමයි පිළිවෙල. ඉස්සෙල්ලා කට කොපි කරනවා. ඊට පස්සේ ආමාශය කොපි කරනවා. ඊට පස්සේ එයා තනියම දෙයක් කරනවා. හරි. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මුලින්ම කට කොපි කරනවා. මොකද්ද කටේදී වෙන්නේ? පිෂ්ඨය හරි. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. හරි. ඔන්න ඒතර කට කොපි කළා. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒක 100%ම කොපි කරනවා. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන්නේ මොනවා මගින්ද? ඇමයිලේස් මගින්. හැබැයි මෙතන කේට ඇමයිලේස් කියලා ලියන්න එපා පුතේ. ඇමයිලේස් කියලා මතක තියාගන්න. හරි. ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක මම කිව්වා ආමාශ කොපි කරනවා කියලා. ආමාශ කොපි කරනවා කොහොම මොකද වෙන්නේ? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කැඩෙනවා. හරි. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කැඩෙනවා. හරි. එතකොට ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට ඉස්සෙල්ලා කැඩුනේ ආමාශයද කැඩුනේ පෙප්සින් වලින්. හැබැයි මෙතන පොඩ්ඩක් කොපි කරන එක පොඩ්ඩක් අර 100% කොපි කරන්නේ පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. එහෙනම් මෙතන කරන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කඩනවා මොනවෙන්ද? පෙප්සින් වලින් නෙමෙයි ට්‍රිප්සින් වලින්. හරි. ට්‍රිප්සින් වෙන සීන් එකක්. ට්‍රිප්සින් වලින් කඩනවා. හරිද? මොන එකත් මතකයි. ඊට පස්සේ අන්තිමට මෙයා බලනවා මේ කොපි කර කර ඉඳලා හරියන්නේ නැහැ. තනියම දෙයක් කරන්න ඕනේ කියලා. ලිපිඩ හරි ජීර්ණය කරනවා ලයිපේස් වලින්. හැබැයි මේ කරන දේ 100%ම කරලා දානවා. ඒ කියන්නේ ආයි මේ දේ ජීර්ණය කරන් තියන්නේ නැහැ කොහෙවත්. හරි. එතකොට ලිපිඩ ජීර්ණය කරනවා මේද අම්ල සහ ග්ලිසරෝල් වලට. මේද අම්ල සහ ග්ලිසරෝල් වලට. හරි. ඔහොම තමයි එතන ආග්නේයාශය විශේෂ ජීර්ණය සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ පිත්තුෂය ගත්තොත්. හරි. පිත්තුෂය ගත්තොත් එහෙම පිත්තුෂයේ තියෙන දේවල් දෙකක්. එකක් තමයි පිත් ලවණ. හරි. පිත් ලවණ අනිත් තමයි පිත් වර්ණක. හරි. පිත් ලවණ සහ පිත් වර්ණක මේ ළමයි මේ මම මේ කියන ඒවා ඔක්කොම O level වලට අදාළ ඒවා. හරි. A level වලට මේක සම්පූර්ණයෙන් වෙනස් පාඩම් කරන විදිය. එතකොට A level වලට පාඩම් කරන විදිය මම මගේ A level channel එකේදී වෙනම කියලා දෙන්නම්. හරිද? මේක A level කරන කට්ටිය බලලා තේරුම් නැහැ. හරි. O level කරන කට්ටියට සිලබස් එකේ තියෙන විදිහට මේක පාඩම් කරගන්න හිට තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? දැන් මීට වඩා මේක සංකීර්ණ ක්‍රියාවලියක්. හරි. හරි. එතකොට මේ පිත්තුෂය අපි කතා කරමු පිත්තුෂය. එතකොට පිත්තුෂය ගත්තොත් එම් පිත් වර්ණක සහ පිත් ලවණ කියලා වර්ග දෙකක් තියෙනවා. පිත් ලවණ වලට අපි ගන්නවා මෙතන බයිකාබනේට් අයන. හරි. HCO3 කියන්නේ පුතේ HCO3- කියන්නේ බයිකාබනේට්. හරි. බයිකාබනේට් අයන. මේවා තමයි අර බීම බොනවා කියලා අපි බොන්නේ බයිකාබනේට් තමයි තියෙන්නේ. එතකොට කාබොනික් අම්ලය තමයි තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වතුරේ දියුණාම හැදෙන කාබොනික් අම්ලය. ඒක වතුරේ තියෙන බයිකාබනේට් විදියට. හරි. එතකොට මෙන්න මේ බයිකාබනේට් වලින් කරන දේ තමයි මේද තෛලෝදකරණය. මේද තෛලෝදකරණය. ඒ කියන්නේ ලොකු මේද කුට්ටි. හරි ලොකු මේදය ඉතා කුඩා බිඳිති බවට චූටි බිඳිති බවට කඩන එක තමයි මේද තෛලෝදකරණය කරන්නේ. එතකොට අපිට අර ලයිපේස් වලින් ලිපිඩ ජීර්ණය කරන්න ලේසියි අතට. හරි ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි ඊට පස්සේ එතකොට ඒක හරි. එතකොට පිත් ලවණ කියන්නේ බයිකාබනේට් තියෙනවා. එතන බයිකාබනේට් වලින් මේද තෛලෝදකරණය සිද්ධ කරනවා. ඊට පස්සේ පිත් වර්ණක ගත්තොත් පිත් වර්ණක කරන්නේ පුතේ මල පහ වලට කහ පැහැයක් එකතු කරනවා. හරි මල පහ වලට කහ පැහැයක් එකතු කරන එක තමයි මොනවාද පිත් වර්ණක වලින් කරන්නේ. හරි එතකොට ඔච්චරයි ග්‍රහණීය කතාව. හරි ඒ ටික එතකොට තේරෙනවනේ මහ දෙයක් නේ. ඔන්න එතකොට අපි මුඛය ගැන කතා කළා, ආමාශය ගැන කතා කළා. ඔන්න දැන් ග්‍රහණීයටත් ඇවිල්ලා ඒකත් කතා කළා. අපි දැන් පොඩක් මතක් කරගමු. මුලින්ම මුඛයෙන් මතක් කරොත් මුඛයේ සිද්ධ වෙන ජීර්ණාකාර දෙකයි භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. භෞතික ජීර්ණය කරන්නේ දත් සහ දිව මගින් ආහාර කැබලි වලට කඩනවා. රසායනික ජීර්ණය කරන්නේ කේටාමැලේස් වලින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ අන්නසෝතයේ දිගේ ක්‍රමාකුංචන චලන මගින් ආහාර ආමාශයට එනවා. ආමාශයේදී දේවල් තුනක් ශ්‍රාවය කරනවා. HCl අක්‍රීය පෙප්සින් සහ රෙනින්. අක්‍රීය පෙප්සින් HCl වලින් සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. සක්‍රීය පෙප්සින් වලින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වලට කඩනවා. ඊට පස්සේ මේ ටික මේ හැදිච්ච ආමලසය ග්‍රහණයට යනවා. මෙතෙන්දී තවත් සිද්ධියක් වෙනවා ග්‍රහණයට යද්දී පුතේ අර ආම්ලික ගතිය උදාසීන වෙන හේකුත් වෙනවා බයිකාබනේට් අයන වලින්. හරි. ඒක අපි පස්සේ කතා කරමු දෙවෙනි එපිසෝඩ් එකේදී කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියේ තව කොටස් ටිකක් තියෙනවා. ඒතර මම මේක එපිසෝඩ් 2කින් ගේන්නේ. ඒ නිසා දෙවෙනි එකේදී අපි මේ ටික කතා කරමු. හරි. එතකොට මේ ඔන්න ග්‍රහණයට එනවා.
ග්‍රහණීයට ස්‍රාව වෙනවා අග්න්‍යාශික විෂය සහ පිත්තාශික විෂය. අග්න්‍යාශයෙන් මුලින්ම කරන්නේ මොකද්ද? කට කොපි කරනවා. එහෙනම් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා ඇමයිලේස් වලින්. ඊට පස්සේ ආමාශය කොපි කරනවා. එහෙනම් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල ගන්නවා. එතන කලේ පෙප්සින් මෙතන කරන්නේ ට්‍රිප්සින්. ප්‍රෝටීන ට්‍රිප්සින් වලින් පොලිපෙප්ටයිඩ් වල කැඩෙනවා. ඊට පස්සේ ලිපිඩ ජීර්ණය කරනවා ලයිපේස් වලින් මේ ධම්ම සහ ග්ලිසරෝල් වලින්. ඊට පස්සේ පිත් විෂය තියෙනවා පිත් ලවණ සහ පිත් වර්ණ කියලා දෙකක්. පිත් ලවණ වලින් කරන්නේ මේද තෛලෝදකරණය. පිත් වර්ණක වලින් කරන්නේ මල පහ වලට කහ පහක් එකතු කරන්නේ. ඔතනට එනකම් මම හිතන්නේ මතක ඇති. ආයි මම මේ මාත් එක්ක මේ වගේ වීඩියෝ කායි රීප්ලේ කරලා බලලා ආයි මතක් කරන්න. එතකොට ඔයගලන්ට ආයි පාඩම් කරන්න ඕනේ. හරි රූපේ තියෙනවා රූපේ ඔළුවේ ඇඳිලා තියෙනවා. ඊට පස්සේ මේක මතක් කරගෙන යනවා එච්චරයි. හරි. ඊට පස්සේ අපි කතා කරනවා කුඩාන්ත්‍ර ගැන. කුඩාන්ත්‍ර ගැන කතා කරද්දී ඒක නම් හරි ලේසි. කුඩාන්ත්‍රයේ ළමයි මේ ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ. මේ කුඩාන්ත්‍රයේදී කරන්න තියෙන්නේ මේ අර ඔයගොල්ලෝ මතකද ජීවයේ රසායනික පදනම් පාඩම. ජීවයේ රසායනික පදනම් පාඩමේ තිබ්බ ඩයිසෙකරයිඩ් හැදෙන හැටි. හරි. අන්නේ ඩයිසෙකරයිඩ් හැදෙන හැටි මතක නම් මේක පාඩම් කරන්න දෙයක් නැහැ. ඒකේ අනිත් පැත්ත තමයි මේක කතා කරන්න තියෙන්නේ. හරි. ඔන්න බලන්න. කුඩා අන්ත්‍රයේදී හරි කුඩා අන්ත්‍රය කියන්නේ මේ ඇත්තටම ශූන්‍යාන්ත්‍රය කියන තිබ්බේ. හරි. ශූන්‍යාන්ත්‍රය කියන්නේ මේ මොකද්ද? ශුද්ධාන්තය. සෝරි. පොතේ තියෙන ශුද්ධාන්තය කියලා. කුඩාන්තය නැත්නම් ශුද්ධාන්තය. ඔයගොල්ලෝ බලන්නේ නැත්නම් ශුද්ධාන්තය කියන වෙන එකක්ද කියලා. ඒකයි. හරි මෙතන මේ කුඩාන්තරයේ තියෙන කොටස් තුනක් ග්‍රහණීය ශූන්‍යාන්ත්‍රකේ ශේෂාන්ත්‍රකේ කියලා. ඔයගොල්ලන්ට මේ එච්චර නැහැ. ඔයගොල්ලෝ නිකන් මතක තියාගන්න ශුද්ධාන්තය කියලා. හරි. එතකොට ශුද්ධාන්තයේදී ජීර්ණය කරන එක මං කිව්වා අර මොනොසෙකරයිඩ් වලින් ඩයිසෙකරයිඩ් හැදෙන එක මතක තියාගන්න කියලා. හරි. මොනොසෙකරයිඩ් තුන මොනවද? මොනොසෙකරයිඩ් තුන මොනවද? ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් හරි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් හරි ඔන්න ඔය තමයි මොනොසෙකරයිඩ් තුන. හරි ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් තමයි මොනොසෙකරයිඩ් තුන. මේ හැම එකටම පුතේ ග්ලූකෝස් එකතු කරන්න. හරි මේ හැම එකටම ග්ලූකෝස් එකතු කරන්න. ග්ලූකෝස් දාන ග්ලූකෝස් දාන ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් දාන ග්ලූකෝස්. හරි ග්ලූකෝස් දාන ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් දාන ග්ලූකෝස් ගැලැක්ටෝස් දාන ග්ලූකෝස්. ඔය තුනටම ග්ලූකෝස් එකතු කරන්න. එතකොට හැදෙනවා ඩයිසෙකරයිඩ්. මොනවද ග්ලූකෝස් එකතු වෙනවා හැදෙන්නේ? මෝල්ටෝස්. හරි ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් එකතු වෙනවා හැදෙන්නේ මොනවද? සුක්‍රෝස්. හරි ගැලැක්ටෝස් ග්ලූකෝස් එකතු වෙනවා හැදෙන්නේ මොනවද? ලැක්ටෝස්. හරිද? ඔන්න අපි දැන් ඔන්න හැදෙන හැටි මේ පැත්තට ලියාගත්තේ. හරි අපි ලියාගත්තේ අනිත් පැත්තට මේ පැත්තට තමයි ලිව්වේ. ඒ කියන්නේ අර මොනොසෙකරයිඩ් එකතු වෙලා ඩයිසෙකරයිඩ් හැදෙන්නේ. හැබැයි මේකේ සිද්ධිය වෙන්නේ මොකද්ද? ඩයිසෙකරයිඩ් මොනොසෙකරයිඩ් වල කැඩෙන එක තමයි වෙන්නේ. ඒතර අනිත් පැත්තට තමයි අපි ලියන්නේ. හරි ඊට පස්සේ මේක සිද්ධ වෙන එන්සයිම් ටික හරි ලේසි. මෙතන මතක තියාගන්න පුතේ කුඩා අන්ත්‍රය ඒස් කියලා. හරි කුඩා අන්ත්‍රය ඒස් කියලා එනවා කියලා මතක තියාගන්න. ඒතර මෝල්ටෝස් ජීර්ණය කරන්නේ මෝල්ටේස් වලින්. හරි සුක්‍රෝස් ජීර්ණය කරන්නේ සුක්‍රේස් වලින්. හරි ලැක්ටෝස් ජීර්ණය කරන්නේ ලැක්ටේස් වලින්. හරි එහෙනම් අපිට ඔන්න කියතයි කුඩාන්ත්‍රයේ ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධාන තුනක් තියෙනවා. මොකද්ද? මෝල්ටෝස් මෝල්ටේස් වලින් ග්ලූකෝස් දාන ග්ලූකෝස් වලට, සුක්‍රෝස් සුක්‍රේස් වලින් ග්ලූකෝස් දාන ෆ්‍රුක්ටෝස් වලට, ලැක්ටෝස් ලැක්ටේස් වලින් ග්ලූකෝස් දාන ගැලැක්ටෝස් වලට කැඩෙනවා. හරිද? එතකොට ඊට එච්චරයි. ඊට තව එකක් තියෙනවා. අන්තිම එක ඒ තමයි මේකේ තව එක ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒක තමයි ළමයි අර ප්‍රෝටීන කැඩිලා භාගයට ඉවර වුණා. මොනවද? පොලිපෙප්ටයිඩ්. හරි එහෙනම් මෙන්න මේ පොලිපෙප්ටයිඩ් ටික කැඩෙනවා ඇමයිනෝ අම්ල වලට. හරි ප්‍රෝටීන හැදිලා තියෙන පුතේ ඇමයිනෝ අම්ල වලින්. ඔන්න ඇමයිනෝ අම්ල කියන තැනුම් මේක එකකට ප්‍රෝටීන කැඩෙනවා. ඒක කැඩෙන්නේ අන්න ඒක නම් ටිකක් මතක තියාගන්න ඕනේ. ඒකත් ඒස්ම තමයි එන්නේ. හැබැයි ඒක ඇවිල්ලා පොලිපෙප්ටිඩේස් නෙමේ පෙප්ටිඩේස්. හරි පොලි කියන කෑල්ල හලන්න පුතේ. පොලි කියන කෑල්ල මෙතනට වැඩක් නැහැ. පෙප්ටිඩේස්. ඔයගොල්ලෝ දන්නවා පොලි කියන්නේ ගොඩක් කියන එකනේ. ඒතර පොලි කියන කෑල්ල හලලා අර වගේම ඒස් කෑල්ල දාන්න පෙප්ටිඩේස්. හරි. එහෙනම් පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් වලින් ඇමයිනෝ අම්ල වලට කඩනවා. එහෙනම් ඔන්න ආයෙ අපි කුඩාන්ත්‍රය ටික පොඩ්ඩක් මතක් කරමු. කුඩාන්ත්‍රයේ සිද්ධ වෙන ජීර්ණය ගත්තොත් එහෙම මෝල්ටෝස් මෝල්ටේස් වලින් ග්ලූකෝස් දාන ග්ලූකෝස් වලට, සුක්‍රෝස් සුක්‍රේස් වලින් ග්ලූකෝස් දාන ෆ්‍රුක්ටෝස් වලට, ලැක්ටෝස් ලැක්ටේස් වලින් ග්ලූකෝස් දාන ගැලැක්ටෝස් වලට කැඩෙනවා.
සහ පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් වලින් ඇමයිනෝ අම්ල වලට කැඩෙනවා. හරිද? ওই ටික තමයි තියෙන්නේ. ඒතකොට ඔන්න අපි ආහාර ජීන පද්ධතිය ඇත්තටම ඉවරයි දැන්. හරි. ඊට පස්සේ ඒස් කේස් කියලා මේක මතක තියාගත්තේ. ඊට පස්සේ මහාන්තරය මතක තියාගන්න පුතේ වා කියලා. හරි. ඒස් වා. හරි. වා කියන්නේ මහා අන්තරය මගින්. හරි. මහා අන්තරය මගින් මොකද කරන්නේ? වා කියන්නේ වතුර නැත්තම් ජලය උරා ගන්නවා. හරි. ජලය උරා ගන්නවා කියන තමයි වා කියලා කිව්වේ. ඒතර ඒස් වා. ඒස් කියන්නේ කුඩා අන්තරේ, වා කියන්නේ වතුර උරා ගන්නවා මහා අන්තරේ. හරි. ඊට පස්සේ ඒස්වා පුක් කියලා මතක තියාගන්න. ඒස්වා පුක්. පුක් කියන්නේ බුදු මාර්ගෙන් එළියට යනවා. හරි. ඒතකොට මේ ඕක තමයි පාඩම් කරන් තියෙන්නේ. හරි. මම දැන් එකපාරක් කියන්නම් ආයේ. මුළු ආහාර ජීන පද්ධතියම බලන්න මතකද කියලා අනුමුලිනම් කියනවා. හරි. මුඛයේ ජීර්ණාකාර දෙකයි භෞතික සහ රසායනික ජීර්ණය. ඒතර භෞතික ජීර්ණය මගින් දත් සහ දිව මගින් ආහාර කැබලි වලට කඩනවා. රසායනික ජීර්ණය කේට ඇමයිලේස් පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ අන්නසෝතේ දිගේ ක්‍රමාකුංච චලන මගින් ආහාර ආමාශයට යනවා. ඊට පස්සේ ආමාශයේදී දේවල් තුනක් ශ්‍රාව වෙනවා. ඒ තමයි HCl, අක්‍රිය පෙප්සින් සහ රෙනින්. එතකොට අක්‍රිය පෙප්සින් HCl වලින් සක්‍රිය පෙප්සින් බවට පත් කරනවා. ඊට පස්සේ සක්‍රිය පෙප්සින් වලින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කඩනවා. ඊට පස්සේ ඔය කැම ටික යනවා පුතේ. ඔක ආමලසය කියලා කියන ඕක යනවා ග්‍රහණියට. හරි ග්‍රහණියට යද්දි ආම්ලික ගතියත් උදාසීන තත්ත්වයට එනවා. ඒ කියන්නේ pH එක පොඩ්ඩක් ආම්ලික පැත්ත ඉඳන් උදාසීන පැත්තට බර වෙනවා. හරි. හැබැයි එතකොට තමයි මේවා මේ එන්සයිමත් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ග්‍රහණියට එනවා අග්න්‍යාශික විශේෂ සහ පිත්තාශික විශේෂ. අග්න්‍යාශයෙන් මම කිව්වා මුලින්ම කට කොපි කරනවා කියලා. එහෙනම් පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් වෙනවා ඇමයිලේස් වලින්. ඊට පස්සේ ආමාශය කොපි කරනවා කියලා කිව්වා. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් වල කැඩෙනවා. එතෙන්දි කරන් ට්‍රිප්සින් වලින්. ඊට පස්සේ ලිපිඩ ලයිපේස් වලින් මේ ධම්ම සහ ග්ලිසරෝල් වලට කැඩෙනවා. ඊට පස්සේ යනවා පුතේ මේ කැම ටික කොහෙටද? කුඩාන්තරේ ඊට කලින් අර පිත්තුෂය ගැනත් කියන්න ඕනේ. පිත්තුෂය දින පිත්ලවන සහ පිත්වර්ණ කියලා. පිත්ලවන වලින් මේ දෛලෝදකරණය කරනවා. පිත්වර්ණක වලින් මල පහ වලට කහ පැහැයක් එකතු කරනවා. ඊට පස්සේ කුඩාන්තරයට යනවා. කුඩාන්තරේ මොකද කරන්නේ? මෝල්ටෝස් මෝල්ටේස් වලින් ග්ලූකෝස් දාන ග්ලූකෝස් වලට, සුක්‍රෝස් සුක්‍රේස් වලින් ග්ලූකෝස් දාන ෆ්‍රුක්ටෝස් වලට, ලැක්ටෝස් ලැක්ටේස් වලින් ග්ලූකෝස් දාන ගැලැක්ටෝස් වලට, පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් වලින් ඇමයිනෝ අම්ල වලට කඩනවා. ඊට පස්සේ මහාන්තරයෙන් ජලය උරා ගන්නවා. බුද මාර්ගයෙන් පිට වෙලා යනවා. ඔන්න ආහාර ජීන පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාවලිය. තව කතා කරන්න තියෙනවා ආහාර ජීන පද්ධතිය ආශ්‍රිත රෝග කතා කරන්න තියෙනවා. හරි. ඒ වගේ තව දෙක තුනක් තියෙනවා කතා කරන්න. අපි දෙවෙනි එපිසෝඩ් එකෙන් මේක සම්පූර්ණයෙන් ඉවර කරමු. ඔන්න පළවෙනි එපිසෝඩ් එකෙන් ඔයගලන්ට ආහාර ජීන පද්ධතිය මම පාඩම් කෙරෙව්වා. ඔය වගේ හැම පද්ධතියක්ම මම ඔයාලට පාඩම් කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.